Hi guys, good morning. අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ඩ්‍රීම් බයික් එක. යා. ඊයස්සේ අපේ පැත්තට අවුවයි යස්සයි දෙකම තියෙනවා. ගණන් ගන්න එපා අපේ ගේ පිටිපස්සට එච්චර හොඳ නෙවෙයි. මෙන්න මේ තියෙන්නේ. එයා තමයි මගේ ඩ්‍රීම් බයික් එක. හරි. එයාව ගෙනාව එළියට. මම හිතන්නේ මේ බයික් එක ස්ටාර්ට් කරන්න දවස් දෙකකින් විතර. ස්ටාර්ට් කරන්න කලින් කරන්න වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි බයික් එකේ එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි කූලන්ට් ලෙවල් එක චෙක් කරන්න ඕනේ. මම මේ බයික් එකේ අලුතෙන් එන්ජින් එක හැදුවා මේක ගෙනල්ලා. ඒකට ඉන්න හැමදාම මම පුරුද්දක් විදිහට උදේට ඔයිල් එක කූලන්ට් එක චෙක් කරනවා. අපි චෙක් කරමු. අපි චෙක් කරමු. ළඟට බා මේ රෙදි ගෑල්ල මේ මගේ ෂර්ට් එකත් අපේම උස්සියට අරගෙන මම මේක අපස්සුවා. අවුලක් නෑ. ඔය දිනවා නෙවෙයි. part 2 කූලන්ට් ලෙවල් එක චෙක් කරගන්න ඕනේ. මේ කූලන්ට් කැප් එක ගන්න රේඩියටර් කැප් එක නම් තියෙන ටැංකිය ඇස්සේ ඒක අරින්න බෑ. අපි රිෆිල් ටැංකියෙන් දැනට චෙක් කරගමු. දැන් මා කරකුවා නේද? ගණන් ගන්න එපා සයිඩ් කප් දෙක ගැඩලා තියෙන්නේ. කම්බි දෙකක් ගෙන ගාලා තියෙන්නේ ඒකයි. සයිඩ් කප් එක ගලවපන්. දැන් දෙනවා ඉතින් මේක බා. බඩේ අදිකින් ගැරේජ් එකට ගිහලා උඩට ගිහලා බලන්න. එන්ජින් කරලා කම්මි. සයිඩ් කප් ගලවා එන්නේ කන්දේට ගන්න කටරඬු වෙන්නේ කියන්නේ. සයිඩ් කප් එක අයිකලා අන්දාන්ති සීට් එක. බාරෝ කියන්නේ වැඩක්. Oke, kertas tuh dapat kalau udah 3 hari itu baik kemarin itu pas start terhinda nanti apian oh nih komat udah di start terhinda restoran mana baik waktunya 8 baik hari ada gila nang bye.